හායි යාළුවනේ. අද තවත් විශේෂ දවසක් කිව්වොත් නිවැරදි. දැන් වෙලාව උදේ 6 කාලට විතර ඇති. අද අපේ පුරසවි උපදේශන ඩිප්ලෝමා පාඨමාලාවේ සහතික ප්‍රදානෝත්සවයේ තියෙන දවස. ඉතින් මේ සුන්දර ගමනේ හැම මතකයක්ම අද මේ vlog එකෙන් ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුවා. උදේ 9ට තමයි කමියුනිකේෂන් එක පටන් ගන්නවා කිව්වේ. ඉතින් ඒ නිසා අපි උදේම ගමන ආරම්භ කළා. කලින් දවසේ අපි කතා වෙච්ච විදිහට අපි 4 දෙනෙක් එකතු වෙලා යන්න හිතුවා. ඒකට අපි පික්මී කා එකක් දාගත්තා. ඒකෙන් අපි සැහැල්ලුව සතුටින් පොඩි කතාවකුත් දාගෙන ගියා. අපේ කන්වර්සේෂන් එක තිබුණේ කැලණිය කැම්පස් එකට අනුබද්ධ Post Graduate Institute of Pali Buddhist Studies කියන කැම්පස් එකේ. ඔන්න අපි එතෙන්ට ආවා. අපි මේ කැම්පස් එකට කලිනුත් ඇවිල්ලා තියෙනවා. මේ කෝස් එකේම දේශන කීපයකට. මෙතන හරිම ලස්සන නිස්කලංක නිදහස් පරිසරයක් තියෙන තැනක්. විශ්වවිද්‍යාලයකට ඉතාමත් සුදුසුයි. ඉතින් මේ අපි කතා වෙවි යන්නේ කැම්පස් එක ඇතුළට යන්න කලින් ෆොටෝස් ටිකක් ගන්න ඕනේ කියලා. ඉතින් ඔන්න අපි ෆොටෝස් ටිකකුත් ගත්තා. කන්වර්සේෂන් එක පටන් ගන්න කලින් ලස්සන ෆොටෝස් ටිකක් ගත්තා. හොඳයිද බලන්නකෝ. ඔන්න ඉතින් අපි උත්සව ශාලාව ඇතුළටත් ආවා. හැමෝම දැන් බලන් ඉන්නේ ඒ ලස්සන මොහොත එනකම්. ඔන්න ඉතින් ජාතික ගීයක් ගායනා කරලා උත්සවය පටන් ගත්තා. ගොඩක් ආරාධිත අමුත්තොත් ඇවිල්ලා ඉන්නේ. ලස්සන දවසක්. මේ මොහොත හැමෝටම එන්නේ නැහැ. ඒ නිසා මේ මොහොත අපිට ගොඩක් වටිනවා. ඔන්න ඉතින් අපි සාතිකෙත් ගත්තා. දැන් ඉතින් අපි ෆොටෝස් ගන්න වෙලාව. ඉතින් කොහමද බලන්නකො ෆොටෝස් ටික. මේ මගේ යාළුවෝ ටික. එක විදියට ඉතින් අපි ෆොටෝස්ත් ගත්තා. සමහර දවස් ජීවිතේ හැමදාම මතකේ රැඳෙනවා. අදත් ඉතින් මේ වගේ දවසක්. මේ ගමන මට එක දෙයක් තහවුරු කළා. ඉගෙනීම කියන්නේ වයසකට සීමා වෙච්ච දෙයක් නෙමෙයි. අපි කැමති නම් අපිට හැමදාම අලුත් දෙයක් ඉගෙනගෙන අපේ ජීවිතය තවත් ලස්සන කරගන්න පුළුවන්. ඔයත් දැනට මොන තැනක හිටියත් ඔයාගේ හීන අත්හරින්න නම් එපා. කුඩා පියවරක් වුණත් අදම ඒ පියවර තියන්න. ඉතින් අද මේ vlog එක ගැන ඔයාලට මොකද හිතෙන්නේ? vlog එක හොඳයි නම් like comment කරන්න අමතක කරන්න එපා. මගේ channel එකත් subscribe කරන්න. නැවතත් තවත් ලස්සන වීඩියෝ එකකින් නැවත හමු වෙමු. ස්තුතියි.